ආයිබෝවන් ටෙක්සාදිය channel එකට ඔයාලා හැමෝම සාදරයෙන් පිළිගන්නවා. අද මම ඔයාලට පෙන්වන්න යන්නේ Chrome browser එක භාවිතා කරලා AliExpress එකෙන් රුපියල් 150කටත් අඩුවෙන් තියෙන සුපිරිම item කිහිපයක් හොයන විදිය. අපි එහෙනම් පටන් ගමු. මුලින්ම ඔයාගේ PC එකේ හරි phone එකේ හරි web browser එකට ගිහිල්ලා AliExpress කියලා මේ විදිහට type කරගන්න. ඔයාලට පේනවා AliExpress කියලා මේ විදිහට type කරගෙන තියෙනවා. ඒක click කරලා ඔය ඉස්සරහට යන්න. ඊට පස්සේ මේ වගේ browser එකක් එනවා. එතකොට ඒකේ AliExpress online shopping කියන click කරලා ඉස්සරහට යන්න. එහෙම open කරලා ඉස්සරහට යද්දි මේ විදිහට තමයි ඔයාලට පෙන්වන්නේ. ඔයාලට පේන එක item තියෙනවා. ඔයාලට මුලින්ම bundle deals කියලා පෙන්වන්නේ $2.99කට. හැබැයි අපි මෙතන රට වෙනස් කරගන්න ඕන country එක. ඔයාලට මේ විදිහට ශ්‍රී ලංකා කියලා මෙතන select කරගන්න පුළුවන්. එතන අපි ශ්‍රී ලංකා කියලා හොයාගෙන select කරගන්නවා ශ්‍රී ලංකා කියලා. ඒක save කරගන්නවා. සේව් කරගත්ත පස්සේ ඔයාලට පේනවා ඉතින් මෙතන $4.99ක් විදිහට තමයි පෙන්වන්නේ. ඒ අපි country එක වෙනස් කරපු නිසා එහෙම පෙන්වන්නේ. ඊට පස්සේ ඔයාලා බලන්න දැන් මේ $4.99ක් කියන එක ඔයාලා හිතන්න යන්න එපා. එතන තියෙන ඊතලේ ටික් කරලා ඔයා ඉස්සරහට යන්න. ඔයා එහෙම ගියාට පස්සේ ඔයා තාමත් AliExpress එකත් එක්ක register වෙලා නැත්නම් මුලින්ම register වෙන්න ඕන. ඔයාලට පුළුවන් දැනට තියෙන Google හරහා log වෙන මේ විදියට. ඒක තමයි ලේසිම විදිය. ඔයාලට පේනවා මම මෙතන මගේ දැන් තියෙන email එකෙන් මම register වෙනවා. ඒක register වෙලා ඉස්සරහට යද්දී continue කියන එක දෙන්න. ඊට පස්සේ ඔයාලට පේනවා නැති මේ keep shopping කියලා ඔයාලට register වුණාට පස්සේ යන්න දෙනවා. අපි ආයෙ බලමු අර $4.99 තියෙන ටිකල් ඉස්සරහට යනවා. ගියාට පස්සෙත් ආයෙ අපිට ඒර එකම එනවා. ආයෙ එතනත් Google කියන එකම ආයෙ දීලා බලන්න. එහෙම දුන්නට පස්සේ ඔයාලට එනවා verify කරන්න ඔයාගේ phone number එකක් දීලා. ඔයාගේ phone number එක මෙතන මේ විදිහට දෙන්න ඕනේ. දෙන්න කලින් මතක තියාගන්න ධන94 කියලා දෙන්න. මොකද ශ්‍රී ලංකා code එක. ඊට පස්සේ ඔයාගේ phone number එක දීලා verify කරන්න එනවා ඔයාලට code එකක්. ඒ code එක දීලා account එක unlock කරගන්න. ඊට පස්සේ දැන් ඔයාගේ මූලික වැඩ ටික කරගෙන ඉවරයි. දැන් ඔයාලට තියෙන්නේ ආයේ මේ bundle deal කියලා තියෙනවනේ. අන්න එතන ටික් කරලා ඉස්සරහට යන්න. ගියාට පස්සේ ඔයාලට මේ වගේ item පෙන්නනවා. ඒකට ඔයාලට පුළුවන් මේ විදිහට item select කරගන්න. මුලින්ම තෝරගන්න ඉතින් මතක ඇතුව මේ 372ට වගේ තියෙන item ටිකක් තෝරගන්න ඒක ඔයාලට ලේසියි. වෙනද මම item 4ක් වගේ සාතන මේ තෝරගත්තු item එකෙන් item 2ක්ම select කරගෙන තියෙනවා quantity එක. ඊළඟට ඔයාලට මම මේ item එක මම add කරගන්නවා. අර පේනවා මෙතන 1118යි කියලා පෙන්නන්නේ. හැබැයි ඒක හිතන්න එපා. ඔයා තව item එකක් මම pen drive එක select කරගන්නවා. ඒකේ capacity එක ඕනනම් 128 විදියට බලනවා. ඊට මම ඒකත් add කරගන්නවා. එතකොට මම item 4ක් select කරගෙන ඔයාලට පේන තුල ඒකේ checkout එක රුපියල් 135ක් විදියට තමයි පෙන්නන්නේ. එතකොට මම item 4 select කරගෙන ඉවරයි. ඊට පස්සේ ඔයා මෙතන තියෙන මේ checkout කියන එක click කරන්න. ඊට පස්සේ ඔයා මේ වගේ ඔයාලට පෙන්නනවා ඇති අපි තෝරගත්තු item 4. item 4 total එක පෙන්නන රුපියල් 170ක් විදියට. ඔයාලට මේ විදියට මේ item ටික order කරන්න පුළුවන්. item ටික දැන් place order කරන්න කලින් ඔයාගේ shipping address එක ඔයාලට add කරන්න වෙනවා. ඒ වගේම තව දෙයක් කියන්න ඕන item තෝරද්දී අර 372ට වගේ තිබ්බ item තුනකුයි රුපියල් 400කට 500කට වගේ තියෙන එක item එකකුයි තෝරන එක තමයි වඩාත් හොඳ. අපිට පේනවා මම මේ shipping address කියන එක මතක ඇතුව මේක හරියටම දෙන්න ඔයාගේ phone number එක contact information දීලා ඔයා ඒක confirm කරලා save කරන්න. ඊට පස්සේ card details කියන එක නම් ඔයා මෙතන add කරලා save කරනට වඩා හොඳයි ඔයා place order ගිහිල්ලා card details දීලා pay කරන එක. pay කරන්න කලින් මතක ඇතුව බලන්න LKR කීයක් පෙන්වනවද කියලා. මොකද සමහර වෙලාවට AliExpress එකේ රුපියල් 170 අපි මෙතන පෙන්වනකොට අපි pay කරද්දී 2000ක් 3000ක් වෙන්නත් පුළුවන්. ඒ නිසා මතක ඇතුව හොඳට LKR ගන්න බලලා total එක මේ වගේ පෙන්වද්දී pay කරන්න. එතකොට ඔයාලට මේ විදිහට item ගන්න පුළුවන්. මේ වගේ tech video තවත් බලන්න කැමති නම් TechStudy channel එක subscribe කරන්න. වීඩියෝ එකට like එකක් දාලා comment එකක් දාගෙන යන්නත් අමතක කරන්න එපා. Sadia for more Excel tips and tutorials.